දියුණුව කරා යන්නෙකුට අදාළ වන වැදගත්ම මූලධර්මය ආශාවයි. මේ අදහස් කරන්නේ දැන් ඔබ සතු නොවන දෙයක් ප්‍රාර්ථනා කිරීම නෙවෙයි. මෙහි ආශාව යන්නේ අදහස් කරන්නේ පුද්ගලයෙකු යම් නිශ්චිත ක්‍රියාවකට පොළඹවන තරමට දැඩි ලෙස වර්ධනය වූ ආශාවයි. නිශ්චිත ආශාව ඉතා නිවැරදිව නිර්වචනය කළ යුතුයි. එසේත් නැතිනම් ඒ නැවතත් හුදෙක් පැතුමකට ඇද වැටෙනවා. ආශාවකට යම් කාලරාමුවක් මෙන්ම ඉලක්කය සපුරා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නිශ්චිත අත්පත් කර ගැනීමක්ද තිබිය යුතුයි. උදාහරණයක් විදිහට කෙනෙකුට ධනවත් වීමට අවශ්‍ය නම් තමන් අපේක්ෂිත මුදල් ප්‍රමාණය සහ එම මුදල ලබා ගැනීම වෙනුවෙන් ඔබ නිශ්චිතවම කළ යුතු දේ තීරණය කිරීමෙන් ඔබට ආරම්භ කළ හැකියි. සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දෙය ලබා ගැනීමට ස්ථිර කාල සීමාවක් නියම කර ඒ සඳහා නිසි සැලැස්මක් සාදන්න. මෙය පැහැදිලි ප්‍රකාශයකින් ලියා දිනකට දෙවරක් උදේ සහ රාත්‍රියේ ශබ්ද නගා කියවන්න. මෙම ක්‍රියාකාරී සැලැස්ම මනසෙහි කාවැද්දීම සඳහා නිතර යාවත් කාලීන කළ යුතුයි. ආශාව ධනය වෙත පරිවර්තනය වන්නේ කෙසේදයි ඉගෙන ගැනීමට ඔබ සූදානම්ද? එසේනම් මින් මතුවට මිහි ගෙන එන ඉගැන්වීම් විශ්වාසයෙන් යුතුව ජීවිතයට එක් කරගන්න. ඔබ කුමක් කොපමණ උපයා ගැනීමට කැමතිදයි හරියටම තීරණය කරන්න. විවිධාකාර වූ පුද්ගලික සහ වෘත්තීය අභිලාෂයන් තුළ එක් තීරණාත්මක අංගයක් පමණක් බොහෝ විට කේන්ද්‍රගත වී තිබෙනවා. එනම් ඒ පුද්ගලයන්ගේ මූල්‍ය ඉලක්කයයි. ඔබ කුමන තරාතිරමක පුද්ගලයෙක් වුවත් මේ ඒ හැමතෙම පොදු කාරණාවක්. මන්ද නූතන ධනවාදය නම් සංකල්පය ලෝකයේ බොහෝ පැතිකඩයන් තමන්ගේ අයෝමය ග්‍රහණයට හසු කරගෙන තියෙනවා. පුද්ගලයන් තම සීන සාක්ෂාත් කර ගැනීමේදී චේතනාවේ බලය සහ එහි ඇති පැහැදිලි බව හඳුනා ගන්නා බැවින් නිශ්චිත මූල්‍ය ඉලක්කයක් තබා ගැනීම කෙරෙහි සියල්ලන්ම ප්‍රමුඛත්වයක් දී යුතු තියෙනවා. මේ ක්‍රියාවලිය තුළදී ඔබ හුදෙක් ප්‍රාර්ථනා කිරීමට වඩා වැඩියමක් කළ යුතු තියෙනවා. ඒහට උපාය මාර්ගික ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සහ කෙනෙකුගේ ආශාවන් සහ අභිප්‍රේරණය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඔබ කොපමණ මුදලක් ඉපයීමට කැමතිද යන හරියටම තීරණය කරන්න යන මාතෘකාව මේ ක්‍රියාවලියේ සාරය විදහා දක්වනවා. තම ස්වයං ගවේෂණයන් මූල්‍ය සාක්ෂරතාවයේ ප්‍රගුණ කිරීම සහ මනා ආයාසයකින් ඉලක්ක සැකසීමේ ගමනක් ආරම්භ කිරීමට ඒ ඔබට ආරාධනා කරනවා. මේ තුළින් අපගේ ඉලක්ක සැකසීමේ ක්‍රියාවලියේ ඇති මූලික මූලධර්මයක විශේෂත්වය ඉස්මතු කරනවා. අප සතු නොපැහැදිලි ආශාවන් බොහෝ විට නොපැහැදිලි ප්‍රතිඵලවලටම හේතුපාදක වෙනවා. යමෙක් තමන් උපයා ගැනීමට අපේක්ෂා කරන නිශ්චිත මුදල් ප්‍රමාණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්නේ නම් එකී පුද්ගලයාගේ අරමුණු වෙත මඟ පෙන්වීම සඳහා නිශ්චිත ඉලක්කයන් ඒ තුළින් ජනිත කරනු ලබනවා. මේ ප්‍රවේශය හුදෙක් අභිලාෂයන් ප්‍රත්‍යක්ෂ සහ යථාර්ථවාදී අරමුණු බවට පරිවර්තනය කරනවා. මේ තුළින් ඔබ අවධානය යොමු කරන ක්‍රියාවන්හි සාර්ථකත්වය හෝ ඒ සඳහා ඇති සම්භාවිතාවය වැඩි කරනු ලබනවා. නිශ්චිත මූල්‍ය ඉලක්කයක් තීරණය කිරීම තම සිහින සහ අභිලාෂයන් ගැඹුරින් ගවේෂණය කිරීමට ඔබ පොළඹවනවා. එය පුද්ගලයින්ට තම ආශාවන්ගේ දෘශ්‍යමය පැතිකඩ පමණක් නොව එම මුදලින් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම් සහ ජයග්‍රහණද නිසි තක්සේරුවට ලක් කරනු ලබනවා. මේ පෙළගැස්ම එකී ඉලක්කයට ශක්තිමත් මානසික සහ චිත්තවේගීය සම්බන්ධතාවයක් ඇති කරනවා. ඒ තුළින් අභියෝගවලට මුහුණ දෙන විට පුද්ගලයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ අධිෂ්ඨානය පෝෂණය කරනු ලබනවා. නිශ්චිත මූල්‍ය ඉලක්කයක් යනු දියුණුවේ උපාය මාර්ගික සැලැස්මක් නිර්මාණය කිරීම සඳහා ඇති ස්විච්යක් ලෙස හැඳින්විය හැකියි. පුද්ගලයන් ඔවුන්ගේ ඉලක්ක කුඩා කොටස් වලට කඩා වෙන් කිරීම තුළින් අප විසින් ඇති කරගන්නා විශාල අභිලාෂයන් තුළ වුවද ඒ තුළින් අඩු බියකරු බවක් පෙන්눔 කරනු ලබනවා. ඒ තුළින් සෑම කුඩා සන්ධිස්ථානයක්ම ක්‍රියාකාරී පියවරක් බවට පරිවර්තනය වන අතර ඒ හරහා එක් එක් පියවරවල ප්‍රගතිය මැනීමට සහ නිසි ලෙස උපාය මාර්ග සකස් කිරීමට ඔබට උපකාරී වෙනවා. මේ යථාර්ථවාදී ප්‍රවේශය අපට අපගේ සිහින අත්කරගත හැකි කාර්යමාලාවක් බවට පත් කරනවා. නිශ්චිත මූල්‍ය ඉලක්කයක් තමා තුළ වගා කර ගැනීමට යමෙකුට තම වත්මන් මූල තත්ත්වය සහ අපේක්ෂිත ඉපැයීම් කරා ළඟා වීමට අවශ්‍ය පියවර කවරේද යන්න පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය වෙනවා. මෙය අයවැයකරණය ආයෝජන උපාය මාර්ග සහ විභව ආදායම් මාර්ග පිළිබඳව තමන්ව වඩා දැනුවත් කිරීමට අප දිරිමත් කරනවා. නියමිත ඉලක්කය කරා යන ගමන මූල්‍ය සාක්ෂරතාවය සහ තීක්ෂණ බුද්ධිය
වැඩි දියුණු කරන ඉගෙනීම් කලක මූල්‍ය ඉදහස කරා යන අපගේ ශක්තිමත් අත්දැකීමක් බවට පත් වෙනවා. පැහැදිලි මූල්‍ය ඉලක්කයක් ඔබට නිරන්තර පෙළඹවීමක් සපයනවා. මේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම හා ඒ තුළින් ඇතිවන ප්‍රතිලාභ නිතර දෘශ්‍යමය ලෙස මෙනෙහි කිරීමෙන් පුද්ගලයින්ට අවධානය සහ උද්‍යෝගය නිරන්තරව පවත්වාගත හැකියි. අවසාන ප්‍රතිඵලය ගැන නිතර මතක් කර ගැනීම ගමනේදී ඇතිවිය හැකි බාධක සහ පසුබෑ මගහරවා ගැනීමට උපකාරී වෙනවා. යමෙක් උපයා ගැනීමට කැමති මුදල් ප්‍රමාණය හරියටම තීරණය කිරීමේ ක්‍රියාව බොහෝ අය ධනීය සිතන හුදු මූල්‍ය සැලසුම් කරන්නේ ඉක්මවා යනවා. එය අරමුණු සහිත ජීවිතයක ප්‍රතිමූර්තියක්. මේ මාතෘකාව නිශ්චිත මූල්‍ය ඉලක්ක තැබීමේ සාරය විදහා දක්වනවා. නොපැහැදිලි අභිලාෂයන්ගෙන් ඔබට ගොස් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා වූ ව්‍යුහගත මාවතක් වෙළඳ ගන්නා ලෙස පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ කිරීමෙන් පුද්ගලයන් ඔවුන්ගේ මූල්‍ය යහපැවැත්ම වැඩි දියුණු කරනා පමණක් නොව ස්වයං සොයා ගැනීමේ විනය සහ ජයග්‍රහණවල පරිවර්තනීය සහ අද්විතීය ගමනක් ආරම්භ කරනවා. මෙහි සාරාංශයක් ලෙස හිල් තර්ක කරන්නේ මුදල් අධ්‍යාපනය හෝ යමක් පිළිබඳ නිශ්චිත දැනුම ඇතුළු වෙනත් ඕනෑම අංගයකට වඩා තමන්ගේ චින්තනය සාර්ථකත්වයට වඩාත් බලපාන බවයි. තමාට යමක් කළ හැකියයි සිතන මිනිසා දැනටමත් දියුණුව වෙත පියවරක් ඉදිරියේ සිටින්නෙක්. නමුත් සිතීම ඉතා සාමාන්‍ය දෙයක් විය හැකියි. එහෙයින් චින්තනය වෙත මුලපිරීම ඔවුනොවුන්ගේ ඇදහිලි ජයග්‍රහණය කිරීමට ඇති ඔවුනොවුන්ගේ කැමැත්ත සහ අවදානමට ඔරොත්තු දීමේ බලය යන සියල්ල සම්මිශ්‍රණයක් ලෙස ඉදිරිපත් කරන්නේ එබැවින්. ඉගෙනීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකනු ලබන අසාර්ථකත්වයද මෙහිදී අප සැලකිල්ලට ගනු ලබනවා. නමුත් කෙසේ වුවද අපගේ ගමන තුළ අපව අවසාන ඉලක්කයට ලං කරන්නේ අප නොනැසී පැවතීමට තීරණය කළහොත් පමණයි. දැන් මතක තබා ගත යුතු තවත් පූර්ව අවශ්‍යතාවයක් තියෙනවා. එනම් අපට සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ඉලක්කය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබීම. ජෝර්ජ් හැරිසන් වරක් පැවසුවේ ඔබ යන්නේ කොහේදයි ඔබ නොදන්නේ නම් එම මාර්ගය ඔබ කොහේ හෝ වෙනත් දෙසකට ගෙන යනු ඇත යනුවෙන්. ඔබ ඉහළ මාර්ගයක් ගැනීමට ප්‍රමාණවත් ලෙස අධිෂ්ඨාන කර ඇති බව සහවුරු කර ගැනීමට පෙර නිසි ලෙස මාර්ගය සකස් කර ගැනීමට වග බලා ගන්න. ඔබේ දැවෙන ආශාව හට බලගත් දේ කළ හැකි බව නිතර විශ්වාස කරන්න. අවශ්‍ය වන්නේ ඒ තුළ ඔබ විශ්වාසයෙන් ඉදිරියට යාමයි. මෙම කතාව ඒ සඳහා ජීවමාන සාක්ෂියක් ලෙස ඔබ වෙත අරගෙන එනවා. මේ පරිච්ඡේදයේදී කතුවරයා හඳුන්වා දෙන්නේ ඇස් පෙනෙන නමුත් දෙසවන් නොමැතිව උපත ලැබූ ජීවිත කාලය පුරාම බිහිරි හා ගොළු වීමට නියමිතව තිබූ තම පුතාව කන්වල කිසිම භෞතික සලකුණක් නොමැතිව ඔහු ලෝකයට පැමිණි අතර එම දරුවා ජීවිත කාලය පුරාම ගොළු මෙන්ම බිහිරි විය හැකි බව වෛද්‍යවරයා සනාථ කර ප්‍රකාශ කළ නමුත් වෛද්‍යවරයාගේ එම දරුණු අනාවැකිය නොතකා දරුවාගේ පියාවන කතුවරයා තම පුතණුවන් යම් දිනක සවන් දීමට හැකිවන්නෙකු මෙන්ම කතා කරන බවත් දැඩි ලෙස විශ්වාස කරමින් වෛද්‍යවරයාට අභියෝග කළා. ජීවිතයේ ඇදහිල්ලේ වැදගත්කම පිළිබඳ සිහිපත් කරමින් ඔහු එම ඇදහිල්ල සහ ආශාව පිළිබඳ උත්සාහවන්ත වුණා. තම පුතාට උදව් කිරීමට ඇති දැවෙන ආශාව නිසා දෙකන් නොමැතිවත් තම පුතාට ඇසීමට හා කතා කිරීමට මාර්ගයක් සෙවීමට නිහඬ කැපවීමක් කිරීමට ඔහු නිතර වෙහෙස වුණා. ස්වභාව ධර්මයේ සීමාවන් ජය ගැනීමට මනසේ බලය විශ්වාස කළ ඔහු තම පුතා බිහිරි ගොළුවේ කෙන අදහස කිසිවිටකත් පිළිගත්තේ නැහැ. දරුවා වැඩෙත්ම ඔහුට යම් තරමක ශ්‍රවණ හැකියාවක් ඇති බව පැහැදිලි වූ අතර එය ඔහුට මහත් සහනයක් සහ බලාපොරොත්තුවක් ලබා දුන්නා. දරුවා පළමු වරට සංගීතය ඇසූ දින ඔහු ප්‍රීතියෙන් ඉපිල ගිය අතර ඔහු වහාම එම සංගීත යන්ත්‍රය ලබා ගැනීමට කටයුතු කළා. මෙම අනගි සොයා ගැනීම ඔහුගේ පුතුට ශ්‍රවණය සහ කථනය වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා තැවෙන ආශාව යථාර්ථයට පරිවර්තනය කිරීමට අවශ්‍ය මාධ්‍ය බවට පත් වුණා. කාලයක් සමග ඔහුගේ පුතු බ්ලෙයාර්ගේ ශ්‍රවණ හැකියාව දියුණු වූ ආකාරයත් පුවත්පත් විකිණීමට ඔහු තුළ දැඩි ආශාවක් ඇති වූ ආකාරයත් එම කතාවෙන් විස්තර කරනවා. ඔහුගේ මව මුලදී ඒ ප්‍රතික්ෂේප කළ විට බ්ලෙයාර් එම අන නොතකා පුවත්පත් අලෙවි කිරීම ආරම්භ කළා. අවසානයේදී සමාන ශ්‍රවණයක් ඇති අයෙකුට මෙන්ම ඔහුට ආශ්චර්යවත් ලෙස ශ්‍රවණාධාරයක් ලබා ගැනීමට බ්ලෙයාර් සමත් වෙනවා.
මේ ජීවිතය වෙනස් කරන මොහොතකට තුඩු දුන් අතර තම ජීවිතය ශ්‍රවණාබාධ සහිත අයට උපකාර කිරීමට කැප කිරීමට ඔහු තීරණය කරනවා. අසාමාන්‍ය ප්‍රතිඵල කර ගැනීමට ආශාවේ ඇදහිල්ලේ සහ විශ්වාසයේ බලය මෙහිදී අවධාරණය කරනවා. එමෙන්ම ජයගත නොහැකි ලෙස පෙනෙන ආබාධිත තත්ත්වයන් පවා නිවැරදි මනසකින් සහ අදිෂ්ඨානයෙන් වත්කම් බවට පරිවර්තනය කළ හැකි බව මෙහිදී ඉස්මතු කරනවා. කතුවරයා තම පුතා පිළිබඳ කතාව අභියෝග ජය ගැනීමට සහ විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගැනීමට මිනිස් මනසේ ඇති හැකියාව පිළිබඳ ප්‍රබල උදාහරණයක් බවට සාක්ෂි දරනවා. අවසන් ලෙස කතුවරයා මේ විදිහට අදහස් දක්වනවා. ආරම්භයේ පහළම තැනෙහි සිට බලය සහ ධනය උපරිම ලෙස ඇති ස්ථාන දක්වා එයට ගොදුරු වූවන්ගේ සොහොන්කොත් පවා කොල්ලකොනම දුටුවෙමි. විවිධ ආකාර දහසකින් පරාජයට පත් වූ මිනිසුන් නැවත අභිමානවත් ලෙස නැගී සිටීමේ තත්ත්වයන් මම දුටුවෙමි. ස්වභාව ධර්මයේ විසින් දෙසවන් නොමැතිව ලොවට එවා තිබෙදීත් මගේ පුතා සාමාන්‍ය ප්‍රීතිමත් සාර්ථක ජීවිතයක් ලබාගත් බවද මම දුටුවෙමි. කෙනෙකු තම ආශාව හෙවත් සාර්ථකත්වයේ පළමු පියවරෙහි බලය නිසි ලෙස උපයෝගී කරගන්නේ කෙසේද? මෙයට පිළිතුරු මේ පොතේ සහ ඊළඟ පරිච්ඡේද හරහා ගෙනෙනු ඇත. මේ පණිවිඩය ඔබට අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නේ මානසික අවපීඩනයෙන් තුවාල වූ අයෙකු ලෙස, වාසනාව අහිමි වූ අයෙකු ලෙස, තනතුරු අහිමි වූ අයෙකු ලෙස හෝ තම සැලසුම් ප්‍රතිසංවිධානය කර නැවත ඉදිරියට යා යුතුයි විශ්වාස කරන්නෙකු ලෙස විය හැකියි. ඔවුන්ගේ අවධානයට මේ පණිවිඩය පැමිණිය හැකියයි උපකල්පනය කිරීම සාධාරණය. සියලු ජයග්‍රහණ එහි ස්වභාවය කෙසේ වුවත්, එහි අරමුණු කුමක් වුවත්, නිශ්චිත යමක් සඳහා දැඩි හා දැවෙන ආශාවකින් ආරම්භ විය යුතු බව සිතීම අප සියල්ලන් කළ යුතුම වේ.